අම්මට බයි කියන්නේ. බයි කිය බයි. අම්මා පුංචි වෙලා පුංචිලා අම්මා වෙලාද? Yes. බයි කියන්නේ. හෙලෝ කොහමද ඔයාලට? ඔන්න අදත් රවුමක් යනවා. මේ මං ඔයාලට මාව පෙන්වන්න ඕන හින්දා මෙතන ඉන්න ඇන්ටි කෙනෙක් කිව්වා මාව චුට්ටක් වීඩියෝ කරන්න කියලා. ඔන්න බබයි යාළුවෝ දෙන්නයි පාක් එකට ගියා. එතන ඉන්න එක යාළුවෙක් මට කිව්වා පොඩක් මට උදව්වක් ඕනි. අක්කි මට පුළුවන් නම් ඔයා එනකොට කේක් එකකුයි මල් බොකි එකකුයි ගේන්න කියලා. ඉතින් බෑ කියන්න බෑනේ. ඔන්න ඉතින් මම ස්පංචියකට ගියා කේක් එකක් ගන්න. මට ඇත්තටම යන තැන යාළුවෝ අනේ කොහේ ගියත් මට යාළුවෝ මම ආශ්‍රය කරන්නේ. හැබැයි මට අවුරුදු 32ක් වුණාට අවුරුදු 19 අවුරුදු 10 චූටි බටිච්චියෝ. බලන්නකෝ මේ බටිච්චි කොහොමද කියලා. දැක්කනේ මාව දැක්ක ගමන් හිනාව දාගෙන එනවා. ඔන්න ඉතින් අපි කේක් එකකුත් අරගෙන ඒ මනමාලිත් බලලා අපි දැන් යමු මල් බොකි එකක් ගන්න. ඔන්න චූටි කේක් එකක් තමයි යා ගේන්නේ කිව්වා. ඉතින් මම චූටි කේක් එකක් ඕඩර් කළා. ඒකත් අරගෙන අපි දැන් යමු මල් බොකි එකක් ගන්න. එන්නකෝ එහෙනම් මම ඔයාලවත් එක්ක කරගෙන යන්නම්. ඉතින් මේ දෙන්නගේ ආදරේට තාම මාස 3යි. ඉතින් ඒක සෙලිබ්‍රේට් කරන්න තමයි මේ කේක් එකකුයි මල් බොකි එකකුයි අරන් එන්න කියලා කිව්වේ. ආදරය කරන කට්ටියට ඉතින් මාස 3ක් කියන්නේ ලොකු කාලයක් නේ. එහෙම තමයි ඉතින්. ඇත්තටම කියන්නද මගේ හස්බන්ඩ් මට දීලා නැති දෙයක් නෑ. හැම දෙයක්ම දීලා තිනවා. මට කිසිම අඩුවක් නැහැ. පුංචි මඩුවක්වත් මට නෑ. අනේ මට එහෙම නෑනේ කියන්නේ කිසිම දෙයක් නෑ. හැමදේම මට දෙනවා. හැබැයි මල් පොකුරක් නම් දීලා නෑ කවදාවත්. අනේ මේ වීඩියෝ එක බලන මගේ හස්බන්ඩ් කියන්නේ මේක බලලවත් මට මල් පොකුරක් ගෙනත් දෙන්න. හරි අනේ ජෝක් එකක් කළේ. ඔන්න මම ආවා කීල්ස් එකට. කීල්ස් එකේ මල් දිහා බලනකොට ගොඩක් මල් තිබුණේ චුට්ටක් ඉතින් පාර වෙලා වගේ. සමහර මල් පිටිපාර වෙලා සමහර මල් හොඳට තිනවා. ඒ මල් බොකියේම සමහර මල් හොඳ නැහැ. ඊට පස්සේ මම හිතුවා රෝස මල් පොකුර ගත්තා නම් හොඳයි කියලා. ඒකත් අරගෙන අපි යමු. මේ ඒ නංගි දෙන පළවෙනි මල් බොකි එක ජීවිතේ එයා අක්කිට දෙන පළවෙනි මල් බොකි එක. අසම්මතේ වුණත් සම්මත වුණත් දැනුණු තැන අපි නතර වෙනවනේ. ඒකනේ ආදරය කියන්නේ. ඉතින් අකී නංගි ඔය දෙන්නට මං සුබ පතනවා හදවතින්ම සතුටින් ඉන්න. ඔන්න මං කිචි පිචි දාගෙන එනවා. මේ එයාලා අකි හිතන්නේ මම එයාට ගේනවා කියලා. මං ඉතින් එයාට කිව්වා එතන මම නෙමෙයි ගෙනාවේ. නංගි තමයි ගෙනත් දෙන්න කිව්වේ. ඔය දෙන්න එකට ඉන්න නිසා එයාට ඒක කරන්න විදිහක් නෑ. බලන්නකෝ අනේ දෙන්නගේ ආදරේ. අනේ මම ප්‍රාර්ථනා කරනවා දිනුවා කියෝයා නංගි දෙන්නට හැමදාම සතුටින් ආදරෙන් ඔය විදිහටම ඉන්න ලැබෙන්න කියලා. තව දෙයක් කියන්නම්. ඕනම ආදර කතාවක දෙන්නෙක්ට දෙන්නෙක් ගැලපෙන්නේ නැත්තම් අනේ තරහ නොවේ. දෙන්න එකමුතුවෙන් ඒ ගැන කතා කරලා අපිට ගැලපෙන්නේ මේවා අපිට හදාගන්නම අමාරුයි නම් අපි කතා වෙලා වෙන් වෙන්න ඕනිනේ. අකමැත්තෙන් දෙන්නෙක් එකට ඉන්නවට වඩා දෙන්නෙක් වෙන් වෙලා තමන්ට කැමති කෙනෙක් එක ජීවත් වෙන එක තමයි සතුටු. මේ තියෙන පුංචි කාලේ අපි අය දුක් විඳින්නේ නේද? ඉතින් ඔය දෙන්න ආදරෙන් ඒ විදිහට ඉන්න. ඔන්න ඉතින් දෙන කේක් කවා ගන්නවා. මෙතන මොකද කපන්න මේකක් නෑ. කේක් කපන්න එකක්. ඊට පස්සේ යාලා මාව එක් කරගෙන ගියා දින ගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. මගේ වීඩියෝ එක බලන් හිටියට බල්ලා විතරක් මදිනේ. ලයික් කරගෙන යන්න. හැමෝටම සුබ රාත්‍රියක්. ආදරේ.